ආයිබෝන් කියලා අනිල් රොෂාන් බොක්ස් කියන channel එකට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද දවසෙත් විශේෂ කරුණක් ගැන තමයි මම ඔබට කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඒකට හේතුව තමයි එක්තරා කෙනෙකුට එහෙම නැත්නම් පුතගුණ සැලකිල්ලක් හැටියට තමයි එක්තරා සුවිශේෂී කෙනෙකුට පුතගුණ සැලකිල්ලක් හැටියට තමයි මේ වීඩියෝ එක මම කරන්න හිතුවේ. මේ අපේ රටේ ඉතාමත්ම දුර්ලභ කරුණු ඉස්මතු කරලා දුන්න ඒ උත්තමයන්න් වහන්සේ නමක් ගැන තමයි මට කතා කරන්න හිතුනේ. මොකද ඒ අපි කතා කළ යුතු දෙයක් එකක්, ඒ වගේම පුතගුණ සැලකිල්ලක් කළ යුතු, අනිවාර්යයෙන්ම පුතගුණ සැලකිල්ලක් කළ යුතු වෙනවා. ඒ නිසා අපිටත් ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. අපිටත් ඒ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන අරගෙන තියෙනවා. මම හිතන බොහෝ දෙනෙක් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඇති කියලා මම හිතනවා. ඒ නිසා මට හිතුණා මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ ඇත්තටම අපි පුතගුණ සලකන්න ඕනේ. ඒක හේතුව එවැනි කරුණක්, එහෙම නැත්නම් එවැනි දෙයක් අපිට ලැබීම පිළිබඳ මිල කළ නොහැකි නිසා. ඉතින් මම මේ කරුණ විශේෂයෙන්ම මේ වීඩියෝ එක කරන්නේ ඇත්තටම ගත්තොත් පුතගුණ සලකන්න බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් ඒ අතරින් සුවිශේෂී කෙනෙක් තමයි මේ මං කතා කරන්න ලෑස්ති වෙන්නේ. සමහරට ඔබට හිතෙන්න පුළුවන් ඇයි මෙයා ගැන විතරක් කතා කළේ කියන එක. නමුත් මං අද කතා කරන්න ලෑස්ති වෙන්නේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ගැන. එහෙම වුණොත් ඒ මොකද හේතුව අපි අනිවාර්යයෙන්ම උන්වහන්සේට පුතගුණ සැලකිය යුතුයි. ඒ කියලා ඒ වගේම සෑම ස්වාමීන් වහන්සේ නමක්ම ධර්මයේ ඉස්මතු කරපු ස්වාමීන් වහන්සේලා, ධර්මයේ නිවැරදිව දේශනා කරපු ස්වාමීන් වහන්සේලාටත්, ඒ වගේම ධර්මයේ විකෘති නොකර නිර්මල ධර්ම ඉස්මතු කරපු ස්වාමීන් වහන්සේලාටත් අපි පුතගුණ සලකන්න ඕනේ. නමුත් මම ඒ අතරින් උන්වහන්සේට පුතගුණ සැලකිල්ලක් හැටියට තමයි මේ වීඩියෝ කරන්නේ. ඒ නිසා ඔබ සියලු දෙනාම දන්නවා ඇති උන්වහන්සේට පටබැඳි නමක් තියෙනවා. ඒ පටබැඳි නම අහපු ගමන් ඔබ ඔය සියලු දෙනාම අපි හැමෝමත් ඒ සියලු දෙනාම මේ දන්නවා මේ පටබැඳි නමින් උන්වහන්සේ කවුද කියලා. උන්වහන්සේට කියන පටබැඳි නම තමයි ලොකු ස්වාමීන් වහන්සේ. ඉතින් එහෙම කිව්වහම හැමෝම දන්නවා ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ කවුද කියලා. ඉතින් මේ ලොකු ස්වාමීන් වහන්සේගේ නම කියන්න අවසරයි පින්වත් කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ. සෑම එතකොට හිතෙන්න පුළුවන් ඇයි මේ කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ ගැන විතරක් කතා කරන්නේ, තව ස්වාමීන් වහන්සේලා නැද්ද කතා කරන්න කියලා. නෑ, ඕන තරම් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අපි ඉස්සරහට ඒ ස්වාමීන් වහන්සේලා ගැන අපි කතා කරමු. නමුත් මුන්නහන්සේ කළ සේවය මිල කළ නොහැකි අමිල සේවයක් මුන්නහන්සේ සිංහල ජනතාවටත්, ලෝකවාසී ජනතාවටත්, ඒ වගේම බෞද්ධ ජනතාවටත් ඉෂ්ට කරලා දුන්නා. ඒ නිසා තමයි මට හිතුනේ මේ පුතගුණ සැලකිල්ලක් හැටියට මේ වීඩියෝ එක කරන්න කියලා. ඉතින් අපි බලමු මේ ඥානානන්ද හාමුදුරුවෝ කියන එක කියන්නේ කවුද කියන එක ඔබ හැමෝම දන්නවා. කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ කවුද කියලා මේ හැමෝම රටවාසී ලෝකවාසී බොහෝ දෙනෙක් දන්න කරුණක්. ඒ වගේම උන්වහන්සේ කළ සේවය ගැනත් දන්නවා. ඉතින් මම ඔබට කියන්න ඕනේ මට මතක හැටියට 2000 වසරේ, හරි 2002 වසරේ හැන් තමයි 2000 වසරේ වගේ තමයි මම ඥානානන්ද හාමුදුරුවෝගේ බණ අහන්න මට බණ ඇහුනේ. ඊට පස්සේ හරියට 2002 3 වගේ තමයි මම මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ගත්තේ. හැබැයි ඊට ඉස්සෙල්ලා මට මතකයි රේණුකාණී හාමුදුරුවන්ගේ පොත් තිබුණා. අපි වරින් වර ඒ පොත් බැලුවා. බලංගොඩ ආනන්ද බායත්‍රි හාමුදුරුවන්ගේ පොත් තිබුණා. අපි වරින් වර ඇහුවා. ඒව නාවීනේ හරි ධම්ම හාමුදුරුවෝ ධර්මයේ දේශනා කරපුවා තිබුණා. ඒ වගේ විවිධ ස්වාමීන් වහන්සේලාගේ ධර්මයේ දේශනා කරපුවා තිබුණා. නමුත් මේ ධර්මයේ දේශනා කරපුවා තිබුණාට ඒවා මහා සංඝරත්නය අතරේ පරිශීලනය වෙලා ගියා. මහා සංඝරත්නය ආරණ්‍යවල ඒ වගේ විවිධ තැන්වල ඉඳගෙන ඒ ධර්ම ඛණ්ඩයන් පුරුදු කරගෙන ගියා. නමුත් ගිහියන් අතර ප්‍රචලිත වුණේ නැහැ. මේ ඇත්තටම ගත්තොත් එහෙම චතුරාර්ය සත්‍ය මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කළ යුතුද කියන එක ගිහියන් අතරට වැඩිපුරක් මේ ප්‍රචලිත වුණේ නැහැ. ගිහියන් අතරට ආවේ නැහැ.
නමුත් අර රේණුකාණේ හාමුදුරුවන්ගේ පොත් ටිකෙන් සුළු පිරිසක් එහෙම නැත්නම් ගිහියොත් සුළු පිරිසක් ඒ ධර්මය අල්ලගෙන ගියා හිටියා. ධර්මය පුරුදු කරපු අය හිටියා. ඒ වගේම මහා සංඝරුවනත් බොහෝ සුළු පිරිසක් ඒ ධර්මය පුරුදු කරගෙන ගිය පිරිසක් හිටියා. නමුත් ඇත්තටම ගත්තොත් ඒ 2002 වගේ වසරේ 2002 වගේ වසරේ තමයි මමත් හරියටම ඒ ධර්මය අහන්න මුල් වුණේ. ඉතින් ඒ ධර්මය අහන්න මුල් වුණාට පස්සේ ඇත්තටම මම ගත්තොත් මටත් බුදුරජාණන් වහන්සේගේ ගුණ නමය ගැන තේරුම දන්නේ නැහැ. නමුත් අපි පොඩි කාලේ ඉඳලා ඒ තේරුම කිව්වා. නම පාලි පාඨය කිව්වා. ඊට පස්සේ සූවිසි බුද ගැන සූවිසි ගුණ ගැන පාලි පාඨය අපි කිව්වට අපිට ඇත්තටම තේරුමක් දැනුන්නේ නැහැ. ඉතින් මේ අපිට තේරුමක් ඒ ගුණයන්ගේ තේරුම අපිට දැනුන්නේ නැති නිසා අපි ඒ කියාගෙන ගියා. නමුත් බුදු ගුණ කියන එක බොහොම පිනක්, පාලියෙන් කිව්වත් බොහොම පිනක්. ඉතින් මේ ඒ කාලය තුල තමයි අපිට මේ ධර්මයේ 2002 වගේ කාලය තුල තමයි මටත් මේ ධර්මයේ පරිශීලනය කරන්න ලැබුණේ. ඉතින් මම හිතනවා ඒතනින් පස්සේ බොහෝ 2010 විතර වෙනකොට බොහෝ පිරිසක් මේ ධර්මයේ ලිහිල්ව එවන සරලව කියලා දෙන එක. සරලව කියලා දුන්න බුදු ගුණ ගැන, දහම් ගුණ ගැන, චතුරාර්ය සත්‍ය ගැන සරලව කියලා දුන්න එක ගැන බොහෝ පිරිසක් මේ ධර්මයට පිවිසෙන්න මාර්ගයේ උන්වහන්සේ සලසලා දුන්නා. එතකොට ඒ සලසලා දුන්න එකට එතකොට බොහෝ පිරිසක් අසපු කියලා භූමිය වලට ගිහිල්ලා ඇත්තට මේ ධර්ම සීල් සමාදන් වෙන එක, ඊට පස්සේ පින්කම් කරන එක, ඒ වගේ බොහෝ දේවල් අදටත් කරනවා. ඒ එදා පටන් ගත්ත උන්වහන්සේගේ ඒ මහන්සිය, උන්වහන්සේ ඒ ධර්මයේ ඉස්මතු කරන්න ගත්ත වෙහෙස ඒකේ නිෂ්ඵල වුණේ නැහැ. නමුත් ඒ කරපු ඒ අමිල ක්‍රියාව අද සෑහෙන දෙනෙක් තෙරුවන් සරණ ගියා. ඉතින් ඒ තෙරුවන් සරණ ගියා, ඒ වගේම අහිංසක මිනිස්සුන්ට මේ ධර්මය අහන්න ලැබුණා. ඉතින් ඒවට අපි කුතගුණ සලකලා ඉවර කරන්න බෑ. නමුත් මම මේ කුතගුණ සලකිල්ලක් හැටියට මේක කරන්නේ අපි අද ප ဋ ාණය දක්වා ප ဋ ාණය සජ්ජායනය කරන්න, ඒ වගේ ප ဋ ාණය තේරුම් ගන්න තැනට දක්වා මේ දක්වාම ධර්මය ඇවිල්ලා තියෙනවා. ඉතින් හැබැයි ඒ කාලේදී 2098 2000 ඒ කාලේදී මේ ධර්ම ප්‍රචලිත බවට පත් වුණේ මිනිස්සු ඒ කාලා බීලා එහෙම හිටපු කාලයක් තමයි තිබුණේ. අත්ලොස්සක් මේ ධර්මයේ පුරුදු කරගෙන ගිය කාලයක් තමයි තිබුණේ. මහා සංඝරත්නෙත් හරියට ධර්මයේ උන්වහන්සේලාට මේ අවබෝධ කරගන්න පුළුවන් ගොඩක් දැනුමක් තිබ්බ නැති කාලයක්. දැනුම තිබ්බ ස්වාමීන් වහන්සේලා ගොඩාක් දුරට ආරණ්‍යවල වාසය කරගෙන හිටියා. නමුත් මතක ශක්තියෙන් ධර්ම අපිට අපි පින්කම් කරනකොට අපිට පන්සල්වල ඒ ආරණ්‍යවල අපිට ධර්මයේ සුළු විදිහට අපිට ධර්මය ඇහෙන්න ලැබුණා. නමුත් උන්වහන්සේ කළ සේවය නිසා, උන්වහන්සේ මේ ධර්මයේ ඉස්මතු කිරීම නිසා බොහෝ දෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මය ගැන හොයන්න ගත්තා. අනි මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්ද කියන එක නිරන්තරයෙන් ගිහි පිරිසක් හැටියට බොහෝ දෙනා හොයන්න ගත්තා. ඒ වගේම චෛත්‍ය රාජානන් වහන්සේලා හදපුවා. ඒ වගේම ඒවට මුල් වුණා. ඒ වගේම ආරාම හදන්න මුල් වුණා. විශාල ගිහි ප්‍රජාවක්ම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වට රොක් වෙන්න ගත්තා. එහෙම නැත්නම් ඒවා පුරුදු කරන්න ගත්තා. ඒකට බොහෝම උදව් කළේ. එහෙම නැත්නම් ඒවා ඉස්මතු කරලා දුන්නේ කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඒ වගේම මේ මහා සංඝරුවන, ඒ වගේම ඒ පටබැඳි නම වශයෙන් ලොකු ස්වාමීන් වහන්සේ. ඉතින් අපි ඒකට කෘතගුණ සලකලා ඉවර කරන්න බෑ. මොකද මට මතක හැටියට ඒ කාලේ විසුද්ධි මාර්ගය තමයි ගොඩාක් පුරුදු කළේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් කියන දේ, එහෙම නැත්නම් ඒ අවස්ථාව අපිට තිබුණා. ඒ නිසා තමයි මම ඇත්තටම මේ කෘතගුණ සැලකිල්ලක් හැටියට, උන්වහන්සේට කෘතගුණ සැලකිල්ලක් හැටියට මේ වීඩියෝ එක කරන්නේ. මොකද අපිට අමතක වෙනවා සමහර දේවල්. අපිට ක්‍රමෙන් අර මුල අමතක වීගෙන යන ගතියක් අපේ හැමෝගෙම තියෙන නිසා. නමුත් අපි මුලින් ආපු විදිහ කොහොමද අද අපි ගම්භීර ධර්මය අපි පුරුදු කරන තැනට එන්න අපිට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටවලා දුන්නා. උන්වහන්සේ විතරක් නෙමෙයි, අව ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් ඉන්නවා. නමුත් ගම් වලට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න කියලා බොහෝ කැපවීමක් කරපු ස්වාමීන් වහන්සේ නමක් නිසා තමයි මම මේ
කෘතගුණ සැලකිල්ලක් හැටියට මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඇත්තටම උන්වහන්සේට අපි වන්දනාමාන කරලා ඉවර කරන්න බෑ. ඒ වගේම කෘතගුණ කියලාත් අපිට ඉවර කරන්න බෑ. උන්වහන්සේ මේ ධර්මයේ වෙනුවෙන් ධර්ම ඉස්මතු කරලා කරපු දෙවි මිනිසුන්ට කරපු උපකාරයට, ඒ වගේම කිසිම දෙයක් දන්නේ නැති, බුදු ගුණයක් තේරුමක් දන්නේ නැති අයට කරපු උපකාරයට, ඒ වගේම දහම් ගුණයක් සංඝ ගුණයක් තේරුමක් දන්නේ නැති අයට කරපු උපකාරයට ඊ타මත්ම ඔබ වහන්සේට নমස්කාර පූර්වකව මම ඇත්තටම මේ ඔබ වහන්සේට මේ নমස්කාර පූර්වකව ඔබ වහන්සේට ස්තුති කරනවා වගේම ඔබ වහන්සේට කෘතගුණ සලකලා ඉවර කරන්න බෑ. ඉතින් ඒ නිසා සමහරුන්ට මේක හිතෙන්න පුළුවන් මේක මේ මහා මෙවුනාව කියලා මම ඉස්මතු කරන්න කියනව නෙවෙයි. නමුත් අපි කෘතගුණ සලකිය යුතු අයට කෘතගුණ සලකන්න ඕනේ. ඒක මහා මෙවුනාවද නැත්නම් වෙන ආරණ්‍ය භූමියක්ද එහෙම නැත්නම් වෙන තැනක්ද කියන එක නෙවෙයි. ඉතින් අපිටත් උපකාර වුණා. අපිටත් උපකාර වෙච්ච නිසා තමයි මටත් උපකාර වුණා. අපි බොහෝ දෙනෙකුට උපකාර වෙච්ච නිසා තමයි මම මේ කෘතගුණ සැලකීමක් හැටියට කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේට ස්තුති වෙලා ඒ වගේම මේ වීඩියෝ එක කරන්නේ. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්න ඕන. ඒ වගේම රටවාසී ලෝකවාසී උතුම් මහා සංඝරත්නයට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්න ඕන කියන එක තමයි මගේ පැතුමත් මගේ ප්‍රාර්ථනාවත්. ඒ නිසා මම සිහි කැඳවීමක් කළේ කෘතගුණ සලකලා අපිට ඉවර කරන්න බැරි වුණාට ඒ පිළිබඳ සිහි කැඳවීමක් කරන්න තමයි මේ වීඩියෝ එක කළේ. ඉතින් මේක බලන අය සමහරට මට දොස් කියන්නත් පුළුවන්. ඇයි මෙහෙම උන්වහන්සේ විතරක් අරගෙන කරන්න කියලා. නමුත් මේකට කැමති වෙලා ඇත්ත තමයි කියලා හිතා ගන්නත් පුළුවන්. ඔබම කල්පනා කරන්න ඔබ 2002 නැත්නම් ඊට ඉස්සරලා ඔබ මොනවද ධර්මයන් කියලා ඇහුවේ? චතුරාර්ය සත්‍ය කියන එක අපේ හිතට ගියේ කොහොමද? චතුරාර්ය සත්‍ය ගැන අපි කතා කරන්න ගත්තේ කොහොමද කියන එක මේ ජනතාව ඒ වගේම ගම්නියම් ගම්වලට විශේෂයෙන්ම මේ කරුණ ගියේ කොහොමද? මේ චතුරාර්ය සත්‍ය ගැන කතා කරේ කොහොමද කියන එක ගැන ඔබ හිතලා බලන්න. ඒ නිසා තමයි මම උන්වහන්සේට මුලින්ම මම ස්තුතිවන්ත වෙන්නේ. ඒ වගේම කෘතගුණ සලකන්න අපි සියලු දෙනාම කෘතගුණ සලකුවත් ඉවර කරන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා යම් කිසි කෙනෙක් ධර්මය කියා දුන්නොත් ඒ වස්තු සම්භාරයක් නෙමෙයි තමන් මේ ලෝකෙම තියෙන දේවල් උන්වහන්සේට දුන්නට ඒ ණය ගෙවන්න බෑ. ඒක ගිහි පැවිදි දෙකටම එහෙමයි. ඉතින් ඒ නිසා ඔබ මමත් ඉන්න අපිට උපකාර කරපු යමක් ඇත්ත අපි කෘතගුණ සැලකිය යුතුයි. ඒ වගේම මේ ධර්මයට කරපු ධර්මයේ ස්පතු කරපු එකට අපි සැලකලා අපිට ඉවර කරන්න බෑ. ඒ නිසා මම මේ වීඩියෝ එක කළේ නිසා. ඉතින් ඔබත් මේ වීඩියෝ එක දකින්න පුළුවන්. ඒ නිසා අපි මේ වීඩියෝ එක ඉවර කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් උන්වහන්සේට අපගේ নমස්කාරය වේවා කියලා තමයි මම මේ වීඩියෝ එක